ඊශ්‍රායලයේ ප්‍රධානතම වාණිජ නගරය වන ටෙල් අවිව් වෙත අද දින ඉරානය විසින් අතිශය විනාශකාරී නවීන මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලකට දැඩි හානි සිදු වී ඇති අතර එහි කොටසක් කඩා වැටී ඇති බව වාර්තා වේ. ඊශ්‍රායල ආරක්ෂකාංශ පවසන පරිදි ඉරානය මෙම ප්‍රහාරය සඳහා භාවිතා කර ඇත්තේ මීට පෙර භාවිතා නොකළ අති නවීන මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් හෝ නවීකරණය කරන ලද ක්ලස්ටර් යුද හිසකි. මෙම එක් මිසයිලයක් තුළ කිලෝග්‍රෑම් 100 බෙගින් බරති මාරක බෝම්බ 3ක් හෝ 4ක් අඩංගු වී තිබේ. මිසයිලය අහසේදී පිපිරී මෙම බෝම්බ 4 ස්ථාන 4කට පතිත වීම නිසා අවම වශයෙන් ගොඩනැගිලි 3කට දැවන්ත හානි සිදු වී ඇත. දැනට වාර්තා වන පරිදි පුද්ගලයන් 6 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස බේරා ගැනීමට විශේෂ හමුදා කණ්ඩායම් එම ස්ථාන වෙත ළඟා වෙමින් සිටිති. ප්‍රහාරය එල්ල වූ ස්ථානවලින් දැවන්ත දුම්වලාවන් නගරය පුරා විහිදී යන අයුරු දක්නට ලැබේ. අමරිකාව සමග සාම සාකච්ඡා පිළිබඳ පුවත් පළවන අතරතුර ඉරානය මෙවැනි ප්‍රබල මිසයිලයක් ටෙල් අවිව් නගරයටම එල්ල කිරීම ඊශ්‍රායලයේ දැඩි කෝපයට හේතු වී තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායල ආරක්ෂක පහුර මගහැර මෙම නවීන ක්ලස්ටර් බෝම්බ පතිතවීම යුද විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයේ මධ්‍යම සහ නිරිත දිග කලාපයේ පිහිටි අතිශය වැදගත් බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර අද දින ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් ප්‍රධාන ස්ථාන කිහිපයකට හානි සිදු වී ඇත. නගරයේ පිහිටි ගෑස් පරිපාලන ගොඩනැගිල්ලක් සහ ගෑස් පීඩන නියාමන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. මෙහිදී අසල පිහිටි සිවිල් නිවාස කිහිපයකටද හානි සිදු වී ඇති බව වාර්තා වේ. නිරිත දිග ඉරානයේ පිහිටි මෙම නගරයේ විදුලි බල මධ්‍යස්ථානයකට සම්බන්ධ ප්‍රධාන ගෑස් නල පද්ධතියක් ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇත. වාසනාවකට මෙන් මෙම ප්‍රහාරවලින් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැත. කොරාම්ෂර් බලධාරීන් පවසන්නේ ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූ බවයි. ඉස්ෆහාන්හි පිපිරීම් වැළැක්වීම සඳහා ප්‍රහාරයට පෙර මධ්‍යස්ථාන අක්‍රිය කිරීමට ඉරාන ඉංජිනේරුවන් කටයුතු කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන බලශක්ති මධ්‍යස්ථානවලට පහර දීම දින 5කට නතර කරන ලෙස නියෝග කර පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. මෙය ඇමරිකානු හමුදා අංශ අතර sannivedana ගැටලුවක්ද නැතිනම් ඊශ්‍රායලය විසින් තනිවගත් තීරණයක්ද යන්න පිළිබඳව දැන් දෙඩි කතාබහක් මතුවෙත.